විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරන්න යන්නේ. එහෙනම් ඔන්න මම විෂම භාග කීපයක් ලියාගෙන තියෙනවා. අපි මේ විෂම භාගයක් කියලා කියන්නේ ලවයට වඩා හරය කුඩා වෙච්ච අයනේ. ඔන්න මේක අපි සාමාන්‍යයෙන් කියවනවා 9 11 කියලා. එහෙනම් උඩ ඉඳලා කියවන්න පුළුවන් 11 බෙදීම 9 කියලා. හරිද? එතකොට ඔන්න දීර්ඝ බෙදීමට අපි 11 බෙදීම 9 කියලා ලියලා බෙදන්න යන්නේ. මට ඕන මේකේ අපිට හම්බෙන පිළිතුර සහ ශ්‍රේෂය. එහෙනම් 11ට 9 ගොඩවල් 1යි 9 වරක් 1 9යි ඉතිරි 2යි කියලා ගන්නවා. හරි. මෙහෙම බෙදාගත්තට පස්සේ පිළිතුර ළඟ ඉඳලා ශේෂය ළඟට මෙන්න මේ විදිහට ඊතලයක් දාගන්න. හරි. ඒ ලියන පිළිවෙල 1යි 9න් 2යි. හරි. 1යි 9න් 2යි කියලානේ ලියන්න ඕනේ. 1 කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාව. 9 කියන්නේ හරයනේ. එහෙනම් ඒක හරියටම ලිව්වා. ශේෂය ලවය විදියට ලිව්වා. එහෙනම් මෙතන ලියන්නේ මොකද්ද අපි? බෙදුවට පස්සේ ලැබෙන පිළිතුර ලියනවා පූර්ණ සංඛ්‍යාව විදියට. මිශ්‍ර සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාව විදියට ශේෂය අපි ලියනවා ලවයට. එහෙනම් හරයට හරයම ලියනවා. නැත්තම් බෙදුවේ 9න්නේ. හරි. එහෙනම් බෙදුව ගන්න එතන අපි හරයට ලියනවා. මිශ්‍ර සංඛ්‍යාවේ විෂම භාගයේ එකම හරයක් තියෙන කියලා මතක තියාගන්නකෝ. ඔන්න දෙවෙනි එක. එහෙනම් 13 බෙදීම 5. එහෙනම් 13ට 5 ගොඩවල් 2යි 5 2 10යි ඉතිරි 3යි. ඊතලයේ දැම්මා. එහෙනම් කියවන්නේ 2යි 5න් 3යි. හරි. ඊතලයේ දාලා ඒ පිළිවෙලට කියවන්න පුරුදු වෙන්න. 2යි 5න් 3යි. හරි. එතකොට පූර්ණ සංඛ්‍යාව වුණ පිළිතුර. එහෙනම් ඔන්න බෙදපු ගාන නැත්නම් හරය හරියට දැම්ම ශේෂය 3ට දැම්ම. එහෙනම් ඔන්න 29 බෙදීම 7. එහෙනම් ඔන්න 4යි 28යි ඉතිරි 1යි. එහෙනම් ඔන්න ඊතලයේ දැම්මා 4යි 7න් 1යි. එහෙනම් ලියන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාව 4 හරය හරියට දැම්මා. එහෙනම් ඉතිරි ගාන ලවයට දැම්මා. එහෙනම් ඔන්න මේක 17 බෙදීම 4. එහෙනම් 17ට 4 ගොඩවල් අපි බලනවා 4යිනේ. එහෙනම් 4 වරක් 4 16යි ඉතිරි 1යි. ඔන්න 4යි 4න් 1යි. දැන් චුට්ට ප්‍රැක්ටිස් කරන්න හිතින් බෙදලා පිළිතුර සහ ශේෂය මිශ්‍ර සංඛ්‍යාවක් විදියට ගන්න. එහෙනම් ඔන්න ඊළඟ ගාන තියෙනවා 21න් 135. උඩ ඉඳලා කියවුවොත් 135 බෙදීම 21 කියලා ලියනවා. එහෙනම් 135ට 21 ගොඩවල් බලන්න එපා. මම ආසන්න වශයෙන් 25 ගොඩවල් බැලුවොත් 100ට 25 ගොඩවල් 4යි. 35ට තව එකක් ගන්න පුළුවන් 5යි කියලා හිතලා නිකන් 5 දානවා. දැන් මම මේ ගෙස් කරලා ගුණ කරන හැටි කියන්නේ. හරි. එතකොට 5 වරක් 21නේ බලන්න ඕනේ. බලන්න කීයක් දාවි කියලා. 5 වරක් 1 5යි 5 වරක් 2 10යි 105ක් ආවා. හරි. දැන් මෙහෙම අඩු කරනකොට අවුලක් එනවා. මොකක්ද එන අවුල? මෙතනින් ඉතුරු 30ක් එනවා. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ වගේ ගැටලුවක් ආව තැනදී 30ක් එන්න පුළුවන්ද? බෑනේ. මොකද 21කට අඩු ගාන ශේෂය වෙන්න ඕනේ. එහෙනම් මේක 6 කරන්න. 6 වරක් 1 6යි. ඊට පස්සේ 6 වරක් 2 12යි. හරි. අවුලක් ආවොත් අවුල හදාගන්න විදිය ඔය කිව්වේ. හරි. දැන් අඩු කරන්න. දැන් තේරෙන්න එපා දැන් හරි කියලා. එතකොට 5න් 6ක් බෑ. එහා පැත්තෙන් ඉල්ලගත්තා. 15න් 6ක් ගියා. එතකොට එතන 9ක් ඉතුරුයි. එහෙනම් මොකද වෙන්නේ? 6යි 21න් 9යි. එහෙනම් ඔන්න පූර්ණ සංඛ්‍යාව 6. හරය හරයට ලියනවා. ශේෂය ලවයට ලියනවා. හරි. ඔන්න 6යි 21න් 9 ආවා මේ විදියට. එහෙනම් 49 බෙදීම 5. හරි. එතකොට මට ගන්න පුළුවන් 5 ගොඩවල් 9යි. 9 වරක් 5 45යි. ඉතිරි කීයයිද 4යි. එහෙනම් ඔන්න 9 ඉඳලා ඊතලයේ දැම්මා. එහෙනම් ලියන්නේ කොහොමද? 9යි 5න් 4යි. 9යි 5න් 4යි. ඔන්න මේ විදියට විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට කියන්න යන්නේ මිශ්‍ර සංඛ්‍යාව කොහොමද විෂම භාග කරන්නේ? අපිට ඕන වෙනවනේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යාව කරන්න සහ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරන්න ගණිත ගැටලු විසඳනකොට ඕන වෙනවා. හරි. මෙන්න මේ වගේ එකක් දීලා තියෙනවා. 1යි 2න් 1. හරි. හැම වෙලේම පූර්ණ සංඛ්‍යාව කියවලා e කියලා කියන්නේ 1යි 2න් 1. එහෙනම් හරය සහ පූර්ණ සංඛ්‍යාව ගුණ කරලා ඒකට ලවය එකතු කරගන්න. හරිද? එහෙනම් 2 ගුණ කිරීම 1. ඒකට ලවයේ තියෙන එක එකතු කරන්න. හරය හරියටම ලියන්න. මම කියවනේ මිශ්‍ර සංඛ්‍යාවේ විෂම භාගයේ හරය සමානයි කියලා. එහෙනම් 1 වරක් 2 2යි 1යි 3යි. එහෙනම් 2න් 3යි. එහෙනම් 1යි 2න් 1 කියන එකේ විෂම භාගය 2න් 3. එහෙනම් මොකද කළේ? හරයයි පූර්ණ සංඛ්‍යාවයි ගුණ කළා. ලවය එකතු කරනවා කියලා ලිව්වා. හරය හරියට ලිව්වා. 5 4 4 20යි 3යි 23යි. එහෙනම් හරය හරියට ලිව්වා. හරිද? ඔන්න ආයෙම 7 ගුණ කිරීම 8 8 ගුණ කිරීම 7 එකතු කිරීම 5. එහෙනම් ලවය හදාගත්තා. හරියට හරිය ලිව්වා. 8 වරක් 7 56යි. 56ට 5ක් එකතු කළාම අපිට එනවා 61යි. එහෙනම් ඔන්න හරය හරියට ලිව්වා. 7න් 61යි. 4 වරක් 3 12යි 1යි 13යි. හරි. මං චුට්ටක් හදාගන්න හැටි මෙහෙම ලියන්නම් ප්‍රැක්ටිස් කරනකම්. ප්‍රැක්ටිස් කරන කාලය අතරතුර මෙහෙම ලියන්න. පුරුදු වෙනකන් ලියන්න. 4 වරක් 3 12යි 1යි 13යි. 3න් 13යි. කම්මැලි නොවි චුට්ටක් ලියන්න. එතකොට ඕගොල්ලන්ට පුරුදු වෙනවා. 10 වරක් 2 ලිව්වා. ඒකට 3ක් එකතු කරනවා කියලා ලිව්වා.
හරය හරියටම ලිව්වා. එහෙනම් 10 වරක් 2 20යි 20යි 3යි 23යි 10න් 23. එහෙනම් ඔන්න 12 10න් ගුණ කරනවා. එහෙනම් 10 ගුණ කිරීම 12 එකතු කිරීම 7 12 ලිව්වා හරයට. එහෙනම් 12 වරක් 10 120යි 120ට 7ක් එකතු කළාම 127යි.